ඉතින් 2023 කියන්නේ පර්සනලි මට ගොඩක් යාළුවෝ හම්බෙච්ච අවුරුද්දක්. හොදි, රුමා, ෆැක්ස්, පෙත්තා, ඒ වගේ ඩ්‍රීම්, ලූකා, අනිවාර්යයෙන්ම ලූකා, ඒ වගේ ගොඩාක් අය හම්බෙච්ච දවසක්. ඒ වගේම තමයි God of Kingdom වගේ Minecraft server එක හැදුවේ අපි 2023ම තමයි ඒක හැදුවේ. ඒ වගේම ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වෙච්ච කාලයක් තමයි තා ගොඩක් කට්ටිය. මට මේ කියන ඊට පස්සේ අපි මේ අවුරුද්දේ මාරි විදිහට Minecraft ගැහුවා. මගේ account 10ක් මියුසික් එකත් එක්ක බල. අනුර ජනාධිපති වුණා. ඒකත් කියන්නේ රනිල් මහත්තයාට කටයපු ගෑමක් ගෙදර යන්න උනා. තව මට කියන්න ඕනේ. තව අපේ හඳුරන්නේ මගේ අපි අපේ අධ්‍යක්ෂකතුමා මතක් කරන්න ඕනේ මුලින්ම ටිකිරි රත්නායක තව හෝමාගම විතාම කරන්න ගත්තා. ඵලයන් පොඩ්ඩක් කොහොමද ඇත්තටම මේ මගේ පොකේ හිලක් තියෙනවා. හිතපු නැති ගොඩාක් දේවල් මෙයා මේ අවුරුද්දේ අපිට සිද්ධ වුණා. ඇත්ත කොරිම ගුවත් අන්තිමට මගේ පොක තාම කලුයි. ඉතින් පරණ කෑල්ල මගේ අපිට අපි අවුරුදු දෙකක් ගත වුණාත් අපිට ලූකා එක වචනයක් මේ අවුරුද්දේවත් අපිට හිතා ගන්න බැරි වුණා. අපිට මේ අවුරුද්දේ ලූකා කතා කරේ නෑ. ඉතින් අපි දැනගත්තා ගොළු හදවතක් කියලා. හදවත විවර ගන්න. අපි පැන්සුම් වලින් try කරේ ගොල් හදවත. ඊට පස්සේ දැන් දැනුත් දුක හිතන දෙයක් වුණා අපේ වෙලෙට. කෝල් එකක් ගත්තා පෙත්තට. ඒ වෙලාවේ මොකද පකෝ කරන්න කියලා ඇහුවා. බැරිනොත් තාත්තා ෆෝන් එක උස්සලා තියෙන්නේ. කවුරු කතා කරන්නේ ඇහුවා. මං ඉමුල් කරා. පරිම දුකයි මහත්තයා ඒ වෙලාවේ. ඉතින් ඇවිල්ලා කතා කරේවත් මේ රෝණ වැළුවා මන් තාත්තා. මේ අවුරුද්දේ අපිට හරිම සතුටු දේවල් ටිකක් වුණා. ඉතින් අපි පට්ට සතුටින් අපි මේ අවුරුද්දේ අපි උරුම try එක දුන්නා 1k ගන්න ඒත් බැරි වුණා. මේ අවුරුද්දට අපි ඊළඟ අවුරුද්දේ හරි හොඳට කරනවා. කඳුළු සලන් ඉඩනු තබන් කඳුළු සලන් ඊළඟ අවුරුද්දේ තෝකාගෙන යන්න ගියොත් එහෙම තමයි අර සින්න වෙන්නේ. මේ ඊළඟ අවුරුද්දේ අපේ තාත්තා කනවා කොල හරි. ඉතින් හරි දාන වට්ටි ගන්න. සාමයේ සතුට පිරි. සුබ පකස් නැත්තරක් වේවා කියනවත් එක්කම වෙසක් එකට දා හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මම. මං කෙල්ලවත් මතක් කරනවා කියන තාදරි. කියන්න අමතක වෙච්ච දෙයක් තමයි අන්තිකයියගේ සින්දු පාට ලස්සනයි. මං හැමදාම රෑ නිදාගත්ත ඉතහනවා. නදීසානයා වගේ වෙනව ලොකු වෙලා. ඉතින් නදීෂාන් මාත් ලොකු වෙලා නදීෂාන් අපි ඔක්කොම නදීෂාන් වෙන්න තමයි අපේ හීනේ නදීෂාන් වගේ වෙන්න. ඉතින් නදීෂාන් අයියා තමයි අපේ මොටිවේෂන් එක. ඇත්ත. ඉතින් නදීෂාන් අයියාගේ වීඩියෝ බලන්න නැත්නම් මට කක්ක යන්නේ නැහැ. මේ අවුරුද්ද අපි මෙතනින් නවත්තනවා. I love 2024. ඇත්ත අපේ ලංකාව පට්ට ආදර රටක් මේක දාලා යන ඉන්නවා නම් ඌ ඇත්තමයි මෝල් කැටි ඉරා. උඩ සිරා නගින්න දෙන්නේ. මම මෙහෙම කියනවා. පොඩිම කොට රට අත්හැරලා යන්න එපා. ඔව් මේ අවස්ථාවේදී හරිම දුකයි මේ අවස්ථාවේදී පවසන්න කැමතියි. හොඳින් මතක් කරන් දුන්නේ කිං වෙනුද ෆැක්ස්. ඒගොල්ලෝ නැත්තම් අද ගොක් නෑ. හරිම දුකයි. අපේ අන්තිම වතාවට මම මතක් කරන්නේ ටිකිරි රත්නායක මහත්තයා මතක් කරන්න ෆැක්ස්. ටිකිරි රත්නායක මහත්තයා මතක් කරනවා. පුතා කුණු හරබ නොකියයි මුනේද මේ දුක්බර මොහොතේ. එත. අන්තිමේට මතක් කරනවා. ඔව්. අනිවාර්යෙන්. රුමා නෑ. අපි හැපිලා අන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කවුද ලංකාවේ පළවෙනි කෝඩ් එක කියනනම්? ධම්මික පිරේ නෑ. ඔව් කරනවා ලංකාවට කරපු ඇනි කොටස් නැහැ බොරුවට කියනවා. අර හේසාන් කේ පිරිත කාටද iPhone එකක් නම් අරන් දුන්න මම දැක්කා. අර හේසාන් කූකේට නම් iPhone එකක් අරන් දුන්න අපිට එක දෙකක්වත් නැහැ. ඔව් ඔයගොල්ලෝ දැක්කේ නැත්නම් හේසාන් KP ගේ වීඩියෝ එකේ අන්තිමට ඔක පොල්සෙල් පාරක් තියෙනවා. ඒකයි ඉතින් මම විතරයි දැක්කේ. Oh no. යන්න ඕනේ. ඒක කපද්දී පොඩි චූටි කැලලා තිබිල එක බැස් දැක්කා. ඔව්. ඉතින් අනේ මේ හුතු මේක හදලා හදනවා. තව කියනවා කමරයට වැඩි වැඩි වීඩියෝ එඩිට් කරන්න ලැබේවා කියලා. අනිවාර්යෙන්. පොඩි චබේ වීඩියෝ බේස් ගන්න කීයක් ගන්නවද බං? ඩොලර් 800ක් 900ක් අය ගන්න වැඩි නෑ. ඩොලර් අරද තව අපේ හොදීව මතක් කරන්න ඕනේ හොදි. Thank you. Thank you. මාවයි වෙනුදවයි මතක් කරනවා
අපි දෙන්න මේ පාර හරි ආවු වන්ටි එක ආපු Kasadat bandimu. රුමාරත් වන්ටි එක කියනවා ඕදිටත් කියනවා දර්ශනය පුතලා බලන්න පොඩියෝ ඔබ පපුතුරේ මාහිමි මගේ පපුතුරේ උඹ හිමි ලං